කෑගල්ල පොලිස් කොට්ටාසේ ස්ථාපිත හෙම්මාතගම සාමකාමී පරිසරයකින් හැවි පොලිස් වසමකි. මෙම වසමෙන් කලහකාරී සිදුවීම් හෝ මනුෂ්‍ය ඝාතන වාර්තා නොවන තරම්ය. ඒ හෙම්මාතගම පදිංචි බොහෝ පිරිස් කලහකාරී සිදුවීම් වලින් ඈත්ව තම තමන්ගේ පාඩුවේ කුලියක් මලියක් කරගෙන ජීවත් වීම නිසාය. එහෙත් ඉක්ුත් දින හෙම්මාතගම බලවත්ගම වැසියන් කිසියම් භීතියකින් ඇලලී ගියේය. ඒ පිටගමකින් කඩා වැදුණු පුද්ගලයෙකු හෙම්මාතගම පදිංචි අහිංසක තරුණයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා දැමීම නිසාය. ගෙල කැපීමෙන් බරපතල තුවාල ලබා ඔහු රෝහල්ගත කළද ඔහුට ජීවත් වීමට වරම් නොවිය. ඔහු රෝහල තුලම අවසන් හුස්ම හෙළීය. සිදුවීම දැනගත් හෙම්මාතගම බලවත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ මින් තැතිගෙන අනේ අපොයි කීහ. ඒ එවන් අමානුෂික ඝාතනයක් මීට පෙර සිය ගම්බිම් වලින් අසන්නට නොලැබුණු නිසාය. සිද්ධියෙන් මිය යන්නේ හෙම්මාතගම බලවත්ගම පදිංචි ප්‍රවීන් නුවන් බණ්ඩාර නැමැති 22 හැවිරිදි තරුණයෙකි. මොහු කෑගල්ල කාර්මික විද්‍යාලයේ මෝටර් රථ කාර්මික ශිල්පියෙකු ලෙස පාඨමාලාවක් හදාරන අයෙකි. කෙසේ වෙතත් ප්‍රවීන් ඝාතනය කළ පුද්ගලයාට ඒ අවට පදිංචිකරුවන්ගෙන් බේරීමක් නොවිය. ඔවුන් සැකකරු අල්ලා හෙම්මාතගම පොලිසියට බාර දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භෙන්නේ එතෙන් පටන්ය. ඒ හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුමනසේකරගේ උපදෙස් මතය. පොලිසිය පැවැත් වූ විමර්ශනයට අනුව සිද්ධිය සැකවින් මෙසේ පෙළ ගැසෙන්නේය. ඇය රූමත් 24 හැවිරිදි තරුණියකි. ඇගේ පදිංචිය උඩවලවේ ප්‍රදේශයේය. ඇය 23 හැවිරිදි ජයන්ත නම් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියාය. ඒ සිය මව්පියන්ගේද අවසර ඇතිව. ජයන්ත රත්නපුර ගිලිමලේ පලාබද්දර පදිංචිකරුවෙකු වූ අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ ශීතකරණ අලුත් වැඩියා කිරීමේ ජංගම සේවයක් පවත්වාගෙන ගියේය. එමගින් ඔහු හොඳ ආදායමක් ලැබීය. පෙම්වතියගේ වැඩිදුර අධ්‍යාපනයට මෙන්ම ඇයට අවශ්‍ය කරන දෑ බොහෝමයක් ඇයට මිලදී ගෙන දුන්නේ ජයන්තය. මෙම ප්‍රේම සම්බන්ධතාවට ජයන්තගේ කෙදිරින්ද විරෝධතා එල්ල නොවිය. වසර 4ක කාලයක් මෙම ආදර අන්දරය මෙලෙස පැවතියේය. ඇය රත්මලාන ටෙක් ආයතනයේ පාඨමාලාවකට සහභාගී වීම සඳහා කොළඹ එන්නේ ඔය අතරය. මව්පියන්ගේද කැමැත්ත මත ඇය සිය පෙම්වතාද සමග බෝඩිමක නතර වූවාය. ඒ ජයන්තට රැකියාවට යෑමට ඒමටත් ටෙක් එකට යෑමට ඒමටත් පහසුවක් ගෙන දුන් නිසාය. කාලයක් මෙසේ ගෙවී ගියේය. ඒ අතර ඇය සිය ජංගම දුරකථනය භාවිත කරමින් කිසියම් ක්‍රීඩාවකටද පුරුදු වූවාය. මෙම ක්‍රීඩාව තවත් ක්‍රීඩකයන් සම්බන්ධ කරගෙන ගෙන යන ක්‍රියාවකි. ඇයට ප්‍රවීන් හමුවන්නේ ඔය අතරය. ඒ ඔහුද එම ක්‍රීඩාවේ නිරතව සිටි නිසාය. අවසානයේ ප්‍රවීන් හා ඇය අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇතිවිය. මෙය දුරදිග යද්දී ඇගෙන් ජයන්තට ලැබෙන ආදරය ටිකෙන් ටික අඩු විය. මේ බව ජයන්තටද වැටහුණේය. දෙදෙනා අතර ආරවුල්ද ඇතිවිය. ඒ අතර ඇගේ හිතද ජයන්තගෙන් ගිලිහී ගියාය. ඇය කෙමෙන් ප්‍රවීන්ට ලං විය. මේ අතර ජයන්තත් ඇයත් අතර ඇති වූ විරසකය ජයන්තට ඉවසුම් නොදෙන්නක් විය. ඇය ජයන්තගෙන් ඈත් වී ජීවත් වෙන්නට පටන් ගත්තාය. තමා වසර 4ක් තිස්සේ ප්‍රේම කරමින් රැකියාවෙන් උපයන ලද මුදල්ද පෙම්වතියගේ සුඛ විහරණය සඳහා වියදම් කළද ඇය තමාට පිටුපෑම ජයන්තට දරාගත නොහැක්කක් වූයේය. අවසානයේ පෙම්වතිය තමාට පිටුපාන්නේ ඇයිදැයි ඔහු දැනගත්තේය. ඇය හෙම්මාතගම ප්‍රවීන් නැමැති තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව ජයන්තට තහවුරු විය. ජයන්ත දුරකථනය ඔස්සේ ඇයට එම ආදරයෙන් ඈත්වන ලෙස කීවේය. එහෙත් ඇය එය ගණනකට ගත්තේ නැත. ජයන්ත කෙසේ හෝ ප්‍රවීන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔහුට ඇමතුමක් දුන්නේ ඔය අතරය. තම පෙම්වතිය සමග සම්බන්ධකමක් පවත්වාගෙන යෑම වරදක් බව ජයන්ත ප්‍රවීන්ට කීවේය. මට ඔයත් එක්ක මේ ගැන කතා කරන්න ඕන. හරි. ඔයාට කතා කරන්න ඕන නම් හෙම්මාතගමට එන්න. හෙම්මාතගම කොහෙටද? බලවත්ගම ඉස්කෝලේ ගාවට. ප්‍රවීන් ජයන්තට කීවේය. ඉක්ුද්දා ජයන්ත හෝමාගමින් පිට වූයේ ප්‍රවීන් හමු වී දෙකින් එකක් විසඳා ගැනීමේ අදහසින්. ඒ අතර ජයන්ත හෝමාගම නගරයේ වෙළඳ සැලකටද ගියේය. ඒ උල් පිහියක් මිලදී ගැනීමටය. රුපියල් 750ක මුදලක් ගෙවා ජයන්ත පිහියක්ද මිලට ගත්තේය. කොළඹ සිට මහියංගනය බලා දිවෙන බස් රථයක නැගුණු ජයන්ත මාවනැල්ලෙන් බසයෙන් බැස 665 රූට් එකේ ධාවනය වූ බසයක නැගී බලවත්ගම ඉස්කෝලේ ළඟින් බැස ගත්තේය. දෙදෙනා මුණ ගැසීම සිදු වූයේ ඉස්කෝලේට
උඩහින් තැනකය. ප්‍රවීන් එතනට ආවේ මිතුරන් දෙදෙනෙකුද සමගය. උඹලා දෙන්න පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳපල්ලා. අපි දෙන්න මේක කතා කරගෙන විසඳ ගන්නකම්. හැබැයි ප්‍රශ්න විසඳගත්තට කමක් නැහැ. වෙන වෙන ප්‍රශ්න දාගන්න බෑ. හොඳේ. මිතුරන් මීටර් කිහිපයක් ඈතින් සිටියදී ජයන්තත් ප්‍රවීණුත් පෙම්වතිය ගැන කතාවට මුල පිරුහ. මොකක්ද මගේ කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය? එයාව බඳින්න ඉන්නේ මම. අපේ ගෙවල් වල අයත් කැමති. ඒක මම දන්නේ නැහැ. එයා මටයි ආදරේ. තමුසට නෙවෙයි. ඒක වෙන්නේ කොහොමද? හරි. අපි කෙල්ලට කතා කරලාම අහමු. කාටද කැමති කියලා. එසේ කී ප්‍රවීන් ජංගම දුරකථනයෙන් ඇය සම්බන්ධ කරගෙන මේ බව විමසීය. මම ඔයාටයි කැමති. ඔයයි මගේ බොයිෆ්‍රෙන්ඩ්. ඇයට කියන්න ලැබුණේ එපමණකි. කලිසම් සාක්කුවේ තිබී ඇදගත් උල් පිහිය ඇසිපිය නගෙන සැනේ ප්‍රවීන්ගේ ගෙලවෙත එල්ල විය. ඒ සමගම ප්‍රවීන්ගේ ගෙල කැපී වෙන් වී රුධිරය විදින්නට පටන් ගත්තේය. ප්‍රවීන්ගේ මර ලතෝනියා සමග දිවගෙන පැමිණි මිතුරකු ඔහුට වැටෙන්න නොදී වාරු දෙද්දී අනෙක් මිතුරා පලා යන ජයන්ත පසුපස පන්නන්නට විය. එන්න එපා ළඟට. තෝවත් කපනවා. එන්න එපා ළඟට. තෝවත් කපනවා. ජයන්ත මරු විකල්යෙන් කෑ ගැසීය. ඒ සමගම ඒ අවට පිරිස් එතනට දිව ආහ. මූ ප්‍රවීන්ගේ බෙල්ල කැපුවා. මූව අල්ලන්න පැනලා යන්න දෙන්න එපා. අවට පිරිස් ඉදිරියේ මිතුරා කෑ ගැසුවේය. ඒ සමගම රොක් වූ අවට පිරිස ජයන්තව වටකර අල්ලා ගත්හ. එතනින් එහාට ජයන්තට දිව යන්නට ඉඩක් නොවිය. ජයන්ත පිරිසට කොටු විය. ඒ අතර තවත් දෙතුන් දෙනෙකු ප්‍රවීන් රෝහලට රැගෙන ගියහ. සිද්ධිය සැලවීමත් සමග පොලිසියද එතනට ආවේය. අල්ලාගෙන සිටි ජයන්ත ජීප් රියට නංවාගත් නිලධාරීන් ඔහු පොලිසියට රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ පිහිය සිය බාරයට ගත්තේය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන නිලධාරීන් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කළේය. ඇයි උඹ ඒ කොල්ලව මැරුවේ? ස්ථානාධිපතිවරයා සැකකාර ජයන්තගෙන් විමසුවේය. මට දරා ගන්න බැරි වුණා සර්. මට මොකක් වුණාද දන්නේ නැහැ. ඒ මොකද? මම අවුරුදු 4ක් තිස්සේ එයාට ආදරය කළා. මම හම්බ කරපු සල්ලි සේරම වියදම් කළේ එයාට. එයා ළඟදී යාළුණු ඒ කොල්ලා එයාට කෝල් කළාම එයා කිව්වේ ඒ කොල්ලා තමයි මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඒක කියද්දී මට දරා ගන්න බැරි වුණා සර්. උඹ ඌව මරන්නමයි කියලා තමයි මෙහාට ආවේ නේද? අනේ නැහැ සර්. මම එහෙම හිතාගෙන ආවේ නැහැ. නැත්තේ මොකද? උඹ එනකොටම පිහියක් සල්ලි දීලා අරගෙන මගදී පිහියේ කවරේ විසි කරලා පිහිය සාක්කුවේ දාගෙන ආවේ. උඹ මෙතනට ආවේ මරන්නම තමයි. අනේ නැහැ සර්. මම එහෙම හිතලා පිහිය ගෙනාවේ නැහැ සර්. මට මොනවා වුණාද දන්නේ නැහැ. තවත් තුන්කොන් ප්‍රේමයක් නිම වූයේ එලෙසය. ප්‍රවීන් නුවන්ත පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවාය. ඔහුගේ පියා දෝහා කටාර් රාජ්‍යයේ රියදුරුකු ලෙස සේවය කරන්නේය. බලවත්ගම මහ විද්‍යාලයේ සිප්ස් අතර හැදෑරූ ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වී හෙම්මාතගම ජාතික පාසලට ඇතුළු වී උසස් පෙළ හැදෑරුවේය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරූ හෙතෙම 2024 වසරේ මුල් කාලයේ කෑගැල්ල කාර්මික විද්‍යාලයට ඇතුළු විය. ඔහුගේ පියා විදේශගතව සිටි බැවින් ඔහු හැදුනේ වැඩුනේ සිය මව ළඟය. ප්‍රවීන් පුතා මා එක්ක තමයි ඉන්නේ. පුතා කෑගල්ල කාර්මික විද්‍යාලයට ඇතුළු වී අවුරුදු 2ක මෝටර් කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියා. ඒ පාඨමාලාව දෙසැම්බර් මාසයේ අවසන් වෙනවා. ඊට පස්සේ මාස 6ක පුහුණුවක් තියෙනවා. පුහුණුවෙන් පස්සේ පුතාට සහතිකය ගන්න තිබුණා. පුතාට ඇඹිලිපිටිය පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ගැහණු ළමයෙක් දුරකථනයෙන් හිතවත් වෙලා තිබුණා. ඒ ගැහණු ළමයා මට දුරකථනයෙන් කතා කරනවා. වීඩියෝ අරන් කතා කරලත් තියෙනවා. එදා මමයි පුතයි මාවනැල්ලේ ගිහින් ආපහු එන්න හදනකොට පුතා කිව්වා අම්මේ අයියා කෙනෙක් මට කියනවා ප්‍රශ්නයක් තියෙනවා බේරගන්න. රත්නපුරයට එන්න කියලා. පස්සේ පුතා කියලා තියෙනවා ප්‍රශ්නය තියෙන්නේ ඔයාටනේ. මට බෑ රත්නපුරයට එන්න. ඔයා මාවනැල්ලට එන්න කියලා. පස්සේ අපි දෙන්නා හෙම්මාතගම බස් එකේ ඇවිල්ලා පුතා බලවත්ගම හන්දියෙන් බැස්සා. අර අයියා මාව හම්බ වෙන්න එනවා කියලා. මම පුතාට කිව්වා මාත් එන්නම් කියලා. අපි දෙන්නම යමු කියලා. අම්මා ගෙදර යන්න. මම ඉක්මනට එන්නම් කියලා පුතා හන්දියෙන් බැහැලා ගියා. ඉන් පස්සේ තමයි ඔය දේ මගේ පුතාට වෙලා තියෙන්නේ. ප්‍රවීන්ගේ මව හැඬු කඳුලින් පවසන්නේ. සැකකරු හෙම්මාතගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මියගිය ප්‍රවීන්ගේ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතය. කෑගල්ල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත පොලිස් අධිකාරී අශෝක කුමාරගේ අධීක්ෂණයෙන් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුමන සේකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ.